Hi ළමයි, welcome back to my YouTube channel. අද අප්‍රේල් මාසේ 11. ඉතින් අද අපි ගහල්ල ටවුන් එකට ආවා. අපිට ඕන කරලා තිබුණු බඩු ටිකක් ගන්න සහ තව වැඩ වගේකට. ඉතින් මේ ඔයාලට පේන්නේ එදා දවසේ ගහල්ලේ බඩු ගන්න ආපු සෙනග ඉන්න තරම තමයි. මුලින්ම අපි ගියා හොස්පිටල් එකට. මොකද බෙහෙත් වගේක් ගන්න ඕන වෙලා තිබුණා. අවුරුද්ද දවස් ටිකේ බෙහෙත් ගන්න යන්න බැහැනේ. ඒ නිසා මුලින්ම හොස්පිටල් එකට ගිහිල්ලා ඒ වැඩ ටික කරගන්න ඕනේ කියලා හිතුවා. හැබැයි ටවුන් එකේ වගේම හොස්පිටල් එකේ ලොකු සෙනගක් ඉඳියා බෙහෙත් ගන්න සහ ක්ලිනික් ආපු අය. මේක ඉතින් රෝඩ් shopping vlog එකක් වගේ. රෝඩ් shopping සහ අපි අවුරුද්දට ලේස්ති උනේ කොහොමද කියන එක. ඉතින් අපි අවුරුද්දට කේක් දාන නිසා අපිට බිත්තර ගන්න ඕනි වුණා. අපි මෙන්න මේ shop එකට තමයි ආවේ බිත්තර අරගෙන යන්න. ඊට පස්සේ අපි ආයෙම ගාල්ලේ ටවුන් එකට ගියා. මෙන්න මේ ගාල්ලේ ටවුන් එකේ මහවීදියේ තියෙන කඩයක් තමයි මෙන්න මේ කඩේ. මේකට අපි ආවේ අපේ මේ සෙට ඉටි කොලයක් ගන්න. ඉතින් ඒකත් අරගෙන දැන් ඊගාවට අපි ආයෙම පාර දිගේ යන ගමන් අපිට ඕන බඩු ගමු. අපි ඊගාවට ආවා මෙන්න මේ වාසනා බේක් ෂොප් එකට. ඒ ආවේ නම් මගේ යාළුවෝ දෙන්නෙක් අද හවස එනවා කියලා තිබුණා. ඒගොල්ලන්ට මෙන්න මේ මෙතන තියෙන චොක්ලට් කප් කේක් එකකුයි වැනිලා කප් කේක් එකකුයි ගන්න කියලා තමයි මම ආවේ. ඒක කප් කේක්ද ගැටෝ කේක්ද කියලා මට මතක නෑ. හැබැයි ඉතින් අන්තිමට ඒගොල්ලන්ව හම්බෙන්න මට යන්න බැරි වුණ නිසා ඒ කප් කේක් දෙකත් මටම කන්න පුළුවන් වුණා. කේක් ෂොප් එක ගාවම තියෙන චිකන් ෂොප් එකෙන් අපි චිකන් උත් අරගෙන ආයෙම යමු. ඊට පස්සේ අපි බද්දගම ටවුන් එකට ආවම මෙන්න මෙතන පළතුරු ගොඩාක් විකුණන්න තියාගෙන හිටියා. ඉතින් අපිට ගොඩක් ඕන වෙලා තිබුණා කෙසෙල් ගන්න. මොකද අවුරුදු කැවිලි මේසෙට තියන්න ඕන නිසා අම්මා කිව්වා අපි ටිකක් අමු කෙසෙල් ඇවරියක් ගමු. මොකද අද 11 වෙනිදා අවුරුදු කෑම මේසෙ අපිට තියන්න තියෙන්නේ 14 වෙනිදානේ. ඒ නිසා ටිකක් අම්මු එකක් ගමු කියලා. ඉතින් ඒකත් ගන්න මෙතෙන්ට වෙලා ඉඳියා. ඒ අතර එතනම ගින්ගඟ තියෙනවා. ඉතින් මං චුට්ටක් ගියා ගින්ගඟ බලන්න. මොකද එතන සෙනග ඉඳියා. ඒගොල්ලන්ගේ ඒව ටික කරලානේ ඉතින් අපිටත් කපලා දෙන්නේ. එතකම් මං ගින්ගඟත් බලලා එන්න ගියා. අපි ඊළඟට ආවා මෙන්න මේ ෂොප් එකට. මේකේ නම ලක්සල හරි මොකක් හරි මට ඒක හරියට මතක නෑ. මොකද මේ අපිට ඕන වුණා මේ ගේ කුරුළු කූඩුවක් ගන්න. අපේ ගෙදර ගේ කුරුළු ගොඩක් ඉඳියා චූටි මුට්ටියක. ඒ මුට්ටිය කැඩුණු නිසා දැන් ඒගොල්ලන්ට ඉන්න තැනක් නැහැ. ඉතින් අපිට ඕන වුණා ගේ කුරුළු කූඩුවක් ගන්න. හැබැයි ඉතින් මෙතෙන්දි ගේ කුරුළු කූඩුව ගන්නවට වඩා අපි ගත්ත වෙන දේවල්. ඇත්තටම ගේ කුරුළු කූඩුව මෙතනින් ගන්න උනේ නැහැ. අපි ඒක ආයෙම වෙන ෂොප් එකකින් බලනවා කියලා හිතාගෙන මෙතනින් ගන්න තෝරගත්ත අනිත් දේවල් ටික අරගෙන අපි යන්න ආවා. මේ ෂොප් එකට එහා පැත්තේ තියෙන්නේ බද්දගම බොජුන්හල. ඉතින් මම සුප් එකක් ගත්තා. අම්මා පෑන් කේක් එකක් ගත්තා. ඉතින් දැන් අපි මේක කාලා බීලා මෙතනින් දැන් යන්න තමයි අපිට තියෙන්නේ.
හායි ළමයි. ඉතින් අද ඩේ 2 එක ඊයේ අපි රෝඩ් shopping කරා. ඉතින් අද තියෙන්නේ අපිට ගෙදර තියෙන පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න. ඉතින් ඒ ටික කරගන්න තමයි දැන් මේ මම ලෑස්ති වෙන්නේ. මං ගෙදර එළිය වැඩ ටික කරන අතරේ අම්මා මුං කැරලි හදන්න මුං යට බදින ගමන් තමයි මේ ඉන්නේ. මම කලින් ගේ හොදලා තිබුණේ. ඉතින් අද අපිට කරගන්න තිබුණේ පේමන්ට් එක හොදගන්නයි. තව බුදු පහන තියන්න. අපි බුදු පහන තිබ්බේ මෙච්චර දවසක් මේසයක් උඩ. ඉතින් අපිට බුදු පහන තියන්න පොඩි කණුවක් වගේ එකක්, කණුවක් නෙමෙයි අර බිත්තියට ගහන වීදුරු ලෑල්ලක් හදාගන්න තිබුණා. ඉතින් ඒකයි කරගන්න තමයි අපිට තව වැඩවලින් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් දැන් ටට්ටක් ගාලා අපි ඒ ටිකත් කරගෙන යමු. ඉතින් එදා හවසම අපිට දාන ගෙයක් තිබ්බා මගේ යාළුවෙක්ගේ. අම්මා කෙනෙක් නැති වෙලා 3 මාසේ දානේ. ඉතින් අපිට මල ගෙදරට යන්න උනේත් නැහැ. ඉතින් මේ වැඩ කොච්චර තිබුණත් ඒකට යන්න ඕනිම නිසා අම්මයි මමයි ටක් ගාලා එහෙටත් ගිහිල්ලා ආවා. මේ ඉතින් අපේ යාළුවෝ දෙන්නෙක් මේ ඇන්ටිව අල්ලගෙන බොරු ගොඩාක් කියනවා මම වීඩියෝ එක ගන්නකොට හැංගි හැංගි තමයි ඉන්නේ. අපි ඊයේ ගේ කුරුළු කූඩුව ගත්තේ නැහනේ අතනේ. ඉතින් අද මේ දාන ගෙදර ගිහින් එන ගමන් මෙන්න මෙතන තියෙනවා ගේ කුරුළු කූඩු වගේක්. ඉතින් අපිට ඕනේ සාමාන්‍ය චූටි එකක්. ඒ වගේම අපිට කිරි උතුරවන්න පොඩි හට්ටියකුත් ඕන වුණා. ඉතින් ඔන්න අම්මා බලනවා මේ ගේ කුරුළු කූඩුව හොඳයිද කියලා. ඉතින් අපි අන්තිමට ගෙදර ගෙනියන්නේ මෙන්න මේක කියලා අපි තීරණය කළා. ඉතින් අපි ආයෙම ගෙදර ඇවිල්ලා වැඩ පටන් ගත්තා. ඉතින් අලුව හදන්න අම්මා හාල් බදින අතරේ මම ටට්ටක් ගාලා ගේ ඇතුළස් කරන්න පටන් ගත්තා. හායි ළමයි, ඔන්න අද ඩේ 3. ඉතින් අද ඩේ 3 කියන්නේ අද 13 වෙනිදා. ඉතින් ඊයේ රෑ ගොඩාක් වැඩ කළා. හරිම මහන්සි නිදාගත්තා. ඉතින් දැන් අපි පටන් ගත්තා කැවිලි ටික හදන්න. ඉතින් දැන් අපිට තියෙන්නේ ඉක්මනට කැවිලි ටික හදාගෙන යන්න. ඉතින් අද අපේ ගෙදර අපේ හා ගෙදර නැන්දත් ඉන්නවා. ඒ නැන්දත් ආවා කැවිලි හදන්න අපේ ගෙදර ඉඳන්. අම්මයි මමයි ඒ නැන්දයි තමයි අද කැවිලි හදන්නේ. එහා ගෙදර නැන්දා කැවුම් හදනවා. ඉතින් ඒ අතරේ මම මුලින්ම හදන්න හැදුවේ අලුවා. ඉතින් අපි මුලින්ම අලුව ටික හදාගෙන ඊළඟට ඉතුරු කැවිලි ටික හදාගමු. මම අලුව හැදුවේ මුලින්ම සීනි උණු කරලා. සීනි උණු කරන එකට කුරුඳු කුඩු, වැනිලා, එනසල් වගේ ඒවා දැම්මා. ඊට පස්සේ සීනි ටික හොඳට උණු වුණාම බැදගත්ත සුදු හාල් පිටි තියෙනවනේ. ඉතින් ඒ ටික දාලා හොඳට කලවම් කරලා මෙන්න මේ ඔයගලන්ට පේන තරම් පදමට ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකක් හරි මෙන්න මේ වගේ තැටියක් අරගෙන ඒ තැටියට පාන් පිටි ටිකක් දාලා ඒක උඩට අර ටික අරගෙන තුනී කරගන්න තමයි තියෙන්නේ. තුනී කළා හැබැයි අපි නිවෙන්න කලින් ඉක්මනට කොටු කපා ගන්න ඕනේ. නැත්නම් අර නිවුනට පස්සේ කපන්න ටිකක් අමාරු වෙන නිසා. දෙවනියට අපි හදන්නේ මුං කැරලි. ඉතින් ඒ නිසා මම ආයෙත් මේ සීනි උණු කරන ගමන් ඉන්නේ. ඉතින් සීනි ටික හොඳට උණු වුණ ගමන් දැන් දාන්න හදන්නේ අපි බැදගත්ත මුං ඇට ටික තියෙනවනේ. ඒ ටික කුඩු කරලා, ඒ කියන්නේ ඒ ටික කොටාගෙන අන්නේ මුං ඇට පිටි ටික තමයි දැන් අර සීනි උණු වුණ එකට දාන්න ඕනි. ඊට පස්සේ ඒක දාලා ඒක කලවම් කරගන්න ඕනි හොඳට අර පැණි ටිකට ඒ ටික උරා ගන්නකම්. ඉතින් ඒ අතරේ අම්මා දවල්ට කන්න මඤ්ඤොක්ක හදලා අපිට බීම හදලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ හරිම රස්නේ. මොකද ලිප ගාව පැය ගාණක් ඉන්නවා කියන්නේ කැවිලි හදන එක මාර අමාරු වැඩක්. ඒ වුණාට මං හරිම ආස වැඩක් ඒ වගේම. ඉතින් ඉස්සර අත්තම්මලා නම් මේ ගෑස් ලිප් වල නෙමෙයිනේ දර ලිප් වලනේ මේ කැවිලි හදනවා කරන්නේ. ඉතින් එහෙම බැලුවම අපිට ගොඩාක් වාසි මේ ගෑස් ලිප තියෙන එක. ඉතින් සීනි උණු කරගත්ත ටික මදි වුණා මිශ්‍රණය කලවම් කරද්දී. ඉතින් මම ආයෙම ටිකක් උණු කරගෙන ඒ ටික දාලා ආයෙම මිශ්‍රණය අර අපිට ඕනේ ගාන වෙනකන් කලවම් කරගත්තා.
දැන් ඉතින් මුං කැරලි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් කරන්න තියෙන්නේ තැටියකට තෙල් ටිකක් දාලා ඒක ලස්සනට තුනී කරගෙන අපිට ඕන ප්‍රමාණයට කෑලි කපා ගන්න. අම්මා මුං කැරලි වල කෑලි ටික කපන්න ගත්තා. ඒ අතරේ අපි අච්චාරුවක් දාන්න හිතන් ඉන්න නිසා මම කරේ ගස් ලැබු කෙඩිය සුද්ධ කරලා ඒක කපන්න පටන් ගන්න තමයි මම මේ හදන්නේ. ඔන්න මම අච්චාරු එක හදන්න පටන් ගත්තා. මුලින්ම කරේ මැටි භාජනයක්, ඒ කියන්නේ මැටි හට්ටියක් අරගෙන විනාගිරි දාගත්තා. ඉතින් විනාගිරි එක නටන්න තියලා ටික වෙලාවකින් අපි කහ කුඩු දැම්මා. කහ කුඩු දාලා අර විනාගිරි එක තව චුට්ටක් නටනකොට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, අබ කුඩු, ලුණු කුඩු ඔන්න ඔය ඕන් ටික දාගත්තා. ඊට පස්සේ අපි හදාගත්ත රතු ලුණු, අමු මිරිස් ටික දාලා හොඳට කලවම් කරලා ටිකක් වෙලා තියන්න ඕන අර ඒක තැම්බෙන්න වගේ වෙනකම්. ඊට පස්සේ තමයි අපි අර ලියාගත්ත ගස් ලැබු ටික දාලා මේ කලවම් කරන්න ඕනි. කලවම් කරලා ඉවර වෙලා ඊට පස්සේ හොඳට චුට්ටක් තැම්බෙනකන් ඉඳලා ලිප ඔෆ් කරලා පැත්තකින් තියාගන්න ඕනි. ඉතින් ඒක හරිම ලේසියි අච්චාරු එක හදන්න. මට කියලා දුන්නේ එහා ගෙදර නැන්ද. ඉතින් එයා එහා පැත්තේ ඉඳගෙන මට මේක කරන්න අරක කරන්න කියලා ඔක්කොම ටික එකෙන් එක කියලා දුන්නා. අච්චාරු එක හදලා ඉවරන ගමන් මම ටක් ගාලා කොකිස් එක හදන්න ගත්තා. ඒ අතරේ අම්මා කේක් එක හදන්න ගත්තා. මොකද නැත්තම් නොනගතේ ලබන්න කොහොම හරි පැය 2-3ක් වගේ කාලයක් තමයි අපිට ඉතුරු වෙලා තිබුණේ. ඉතින් ඉක්මනට මුං කැරල් ටික බැද ගන්න ඕනි, කොකිස් ටික බැද ගන්න ඕනි, කේක් එක බේක් කර ගන්න ඕනි. ඔය ඔක්කොම වැඩ තියෙනවා. ඉතින් ඉක්මනට අපි කොහොම හරි මේ වැඩ ටික පටන් ගත්තා. කොකිස් හදනවට වඩා උනේ නම් කාපු එක. ඉතින් ඒකෙන් තවත් වෙලාව ගියා. මොකද ඉක්මනට හදා ගන්නත් ඕනේ. ඔන්න මන් දැන් කැවුම් හදන්න යන්නේ. මේක මගේ ෆස්ට් ටයිම්. ඉතින් එහා ගෙදර නැන්ද තමයි මට උගන්වන්නේ මේ කැවුම් ගෙඩිය හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ කොණ්ඩ කැවුමක් හදන්නේ මම පළවෙනි පාරට. ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි. මේ කැවුම් ගෙඩිය හරි ලස්සනට ආවා. ඔයාලා බලන්නකෝ මේ හදන එක. මම වීඩියෝ එකක් අරගත්තා. ඔන්න දැන් තමයි බුදු පහන තියෙන ඒ වීදුරු ලෑල්ල හයි කරලා ගේ ඇතුලේ ඉතුරු වැඩ ටික ටක් ගාලා කරගන්න හදන්නේ. අන්තිමට මම පැණිවලලු හදන්න ගත්තා. හැබැයි මේක මම පැණිවලලු හදන පළවෙනි පාර. ටිකක් ඒක නම් එච්චර හරි ගියේ නෑ. මොකද කලබලයටත්නේ. සමහරට ඒ නිසා වෙන්නේ නැති. ඔන්න ඔය වගේ හැඩ තමයි ආවේ. ඉතින් මම පැණිවලලු එක හදාගෙන පැණි එකක් උණු කරගෙන ඒකට දදා ඉතින් ගත්තා. හැබැයි රස නම් තියෙනවා. අර ලස්සන කොම්බෝ වගේ හැඩේ තමයි ආවේ නැත්තේ. හරි එහෙනම් මම අදට ගිහින් එන්නම්. අවුරුදු වීඩියෝ එකත් එක්ක අපි ආයෙ හම්බෙමු. Bye!